මේ මගේ උපන්දිනේ. අපේ අම්මා හැමදාම කියනවා උපන්දිනයක් කියලා කියන්නේ සමරන දෙයකට වඩා අවුරුද්දකින් වයසට ගියා අපි මරණයට ලං වුණා කියන එක කියලා. හැබැයි මේ අවුරුද්දේ තමයි මං හරියටම මේක ඉගෙන ගත්තේ. මට බර්ත්ඩේ එකට හැමදාම අඬන්න වෙනවා. මොන හේතුවකටද මන්දා අනිවාර්යයෙන්ම අඬන්න වෙනවා. මේක තේරුම් ගත්ත මම අවුරුදු 19 පස්සේ උපන්දින දවසට දානයක් දෙන්න පුරුදු වුණා. මොකද මම තේරුම් ගත්තා මම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ආදරේ ලබනවට වඩා දේවල් ලබනවට වඩා දෙයක් දීලා යන්න කියලා. අනිත් මිනිස්සුන්ට සතුටු හිතෙන දෙයක් කරලා යන්න කියලා. හැබැයි පහුගිය අවුරුදු දෙකේම මට ඒක කරගන්න බැරි වුණා. ඒක නිසා අනිවාර්යයෙන්ම මට එදාට අඬන්න සිද්ධ වුණා. අවුරුදු දෙකම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ දෙකම හොස්පිටල් වල තමයි මගේ උපන්දිනේ මට ගෙවන්න සිද්ධ වුණේ. රෑ වෙලා ගෙදර යද්දී ඉතින් ගෙදර කට්ටිය පුළුවන් විදිහට දෙයක් ලෑස්ති කරලා තිබුණාට මගේ හිතේ කිසිම සතුටක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සතුට වෙන්න පුළුවන් වාතාවරණයක් ඒ දවසේ වෙද්දි නැති වෙලා යනවා. ඒක මොකක්ද කියන්න මම දන්නේ. එහෙම වෙනවා. ඔයාලටත් එහෙම වෙලා ඇති. ඉතින් උපන්දිනේ කියන්නේ ගොඩක් වෙලාවට මට ජීවිතේ ආපහු මතක් කරලා දෙන මම අවුරුද්දකින් වයසට ගියා කියලා මතක් කරලා දෙන පිනක් දාමක් කරගන්න ඕනේ අපි. කර්මය කියන එක කොච්චර බලවත්ද කියලා මතක් කරලා දෙන දවසක් අනිවාර්යයෙන්ම ජීවිතයේ අනිත්‍ය සහ සංසාරයම මතක් කරලා දෙන දවසක් වෙන දවසක්. ඉතින් මේකේ මෙහෙම hina වෙලා මේ දේවල් කරන්නේ ඇත්තටම ජාදුයි පවුලේ කට්ටියයි නිසා හිතන දේවල් වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියන එකට උදාහරණයක් තමයි මගේ ජීවිතේ. ඉතින් මේ අවුරුද්දත් කොහොම හරි පරිස්සමෙන් දේවල් කරගෙන ගෙවිලා යයි. හැබැයි ලබන අවුරුද්දේ නම් කොහොම හරි මගේ උපන්දිනේට මම අඬන්න නැතුව ඉන්න. එදාට මම පුළුවන් තරම් මොන හරි පිනක් කරගන්න මොන හරි කරනවා කියන අදිශානෙන් මම මේ දවස් ටික අමාරුවෙන් ගෙවා ගත්තා. ඉතින් මට එදා සුබපතපු හැමෝටම ගොඩක් ස්තුතියි.